Time to slice and dice. Halo kamu tuh set eකට මම Time to ගම් slice අදගෙන and තින්නේ dice. නිකන් Time මේක to මම මේ කතා කරන්නේ ඊළඟ ඉස්සරහටෙන් තියෙන ඉවෙන්ට්ස් ගැන. මම දන්නවා ඇති දැන් නවවෙනි ඇනිවර්සරි එක ගරිනාගේ 21 වෙනිදා තිබ්බා. My blade will 21 වෙනිදා forge තිබ්බ our name. ඉන්දියාවටම බණ්ඩල් ටික එක පිට හිට දෙනවා කියලා කියලා තියෙනවා. ඒක තව පැය 16 තුනක බණ්ඩල් එකක් ෆ්‍රී ගන්න පුළුවන්. ඒකට එක මිෂන් ටික පාස් කරගෙන අපිට ඕනේ මොඩ් එක ඉදන්නේ. ඒක ගැන මේක වීඩියෝ කතා කරනවා. අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. subscribe like 5k ගන්න support එකක් දෙන්න. මගේ short video වලට like තිබ්බ මේ ඒක මේ short video වලට එකක් දෙකක් තුනක් like කරන full video එකට like කරලා full video ටික like කරගන්න. මේ වගේ වීඩියෝ බලන්න ආසයි යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. මම දන්නේ මේ ගොඩක් කට්ටිය ගන්න අන්නේටි බර දවස් ගන්න තව පැය 16 කියන එක ගාලා දැන්ට තියෙන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි පැය 16 එතකොට ඉතින් ඒ පැය 16 ඉවරෙන් ගාම අපිට බණ්ඩල් එක ගන්න එක වීඩියෝ එකක් කරන් දෙනවා. මැජික් කියුබ් එක තියෙනවා කියලා කතාවක් කියනවා. ඒක හරි දන්නේ මම ඒ කියන්නේ පෝස්ට් එකක් දාන්නම්. මම ඉදිරියට පෝස්ට් එකක් දැම්මා මේ ෆ්‍රී ෆයර් account ගන්න ඕන කට්ටිය මේ පෝස්ට් එක මම බෙදාගෙන මෙසේජ් එකක් දාන්න. guys ඔයාලට උගලන්ට දැන් මෙන්න ඔයගොල්ලෝ මෙතන පීක් එකට බහිද්දි මෙන්න මෙතන මේක දන්නවනේ ඔයගොල්ලෝ මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක මම වෙනස්කම ආපු වෙලාවටම කියන්නේ. ඒ වෙනස්කම ආපු වෙලාවට මම කියන්නම්. මම ඔයාලට වීඩියෝ එකක් එවන්න. ඉතින් දැන් බලන්න පුළයි වලට ගේම් ටීවී එක කන විදි. දැන් නිකන් ලවරාරේ ඉතින් guys මෙන්න මෙතන ඔයගොල්ලෝ දන්නවද සල්ලි පිළිගන්න පුළුවන් රිව් සල්ලි තියනස් වෙන හින ජෝගියන් නටන තියෙනවා. දන්නවනේ ගල් මේ ඒ වගේ තව එකක් තියෙනවා ඔක්බ ආරංචි පොඩි. ලංකාවට මේ ෆ්‍රී ෆයර් බෑන් කරලා කියලා ඇත්තද දන්නේ නැහැ. ඒක එහෙම කරත් නම් ඉතින් ෆ්‍රී ෆයර් වලට ලොකු පාඩුවක් නැහැ ෆ්‍රී ෆයර් ගන්නට. මොකද තව කට්ටියක් කොපි කරලා ෆ්‍රී ෆයර් වගේ ගේම් එකක් ගෙනලා තියෙනවා. අනියමයි ඒකෙත් මරනවා. Double kill. ඉතින් guys මම උමනම වගේ තමයි මරිච්ච කන අපේ මාර වාසනාව. රෑන්ක් කඩු වුණාට හරිම වාසනාවක් තියෙන මේ ඔයගොල්ලන්ට දෙයක් පෙන්වන්න තියෙනවා. පොඩි දෙයක්. ඒ දේ තමයි මෙන්න මේක. 9 වෙනි ඇනිවර්සරි එක. මේ ඇනිවර්සරි එක තමයි සිංගලේ තියෙන්නේ. මෙන්න මේ ගන් ස්කින් එකයි මේ තව මෙන්න මේ ගන් ස්කින් එක දාලා ගන්නවා. ගන් ස්කින් එක සරි. මෙන්න මේ තවද මේ බණ්ඩල් එකයි මේ බණ්ඩල් එක නම සුපිරියා. මේ ගන් ස්කින් එක ඔයගලන්ට ෆ්‍රී ගන්න පුළුවන් මම හිතන්නේ මේකේ. මෙන්න මේ වුගුන් ස්කිල් එක ඔයගලන් දන්නේ නැති. ඔයගලන්ට ලේසිම ක්‍රමයක් තියෙනවා මේක ගැන දැනගන්න. තවත් ඒකට ඔයගලන් කරන් තියෙන මෙන්න මෙතන ඔයගලන් මෙහෙම හෝම් එකට ආවට පස්සේ මෙන්න මෙතන ඉවෙන්ට්ස් කියලා තියෙනව නේද? ඉවෙන්ට් කියලා. ඉවෙන්ට් එක ක්ලික් කරන්න එකපාර. ඒක ක්ලික් කරලා ඒකට ගියාට පස්සේ තව මේකේ තියෙනවා මේ ගේම් අප්ඩේට් කියලා ඔයගලන් දන්නවා ඇති මම දැන් සමහරවිට මම දන්නවා ඇති. ඒකට ගිහිල්ලා මෙතනින් බලන්න පුළුවන් ඔක්කොම ඇනිවර්සරි 24 මේ දාලා කොහොමද මෙන්න මෙතන මේ තියෙන හම්බෙනවා. මේකෙන් ස්කින් එකට කාර් ස්කින් එකක් හම්බෙනවා. ස්කිල් මේ මොකද දෙක කියන්නේ මේ ඊපස්සේ එන එක මෙන්න මේ බෑග් එකයි පැරෂුට් එකයි මේ පෑන් එක තැටි මාරු ගති මේ ගන් ස්කින් එක මේ මොකද මේ බෝම්බය මේ තියෙන අපේ වෙහිකල් ස්කින් එක ඊටසේ මෙතන
මෙන්න මේක තමයි ඔයගලන්ට මම කියන්නේ. මෙන්න මේක හෙන ජෝගියන් නටන තියෙන හෙන නටලා ගායලා සතුරේ මේ එනත් එකෙන් කිල් දාන අලුත් නෙවුවක් කන්දේ. මෙන්න මේක මොකද හරියටම දන්නේ මෙන්න මේ වගේ සින්ට මෙන්න මේක තමයි හරියටම කියන්නේ හිටි. මෙන්න මේක හොඳට බලන්න. ඔයගලන්ට මේක ගැන මේ කට්ටිය දැනගන්න පුළුවන් මෙතනින්. මෙන්න මේකත් කියනවා මේ වගුන් ස්කිනේ ඩමි යවන්න පුළුවන් අපිට. මේව දෙකක් තියෙනවා. කියන්නේ වගුන්ට මේව දෙකක් තියෙනවා. කියන්නේ එක ස්කින් එක දාද්දි මේව දෙකක් හම්බ වෙනවා. එකකින් පුළුවන් අපිට මෙන්න මේකෙන් පුළුවන් අපිට මේ වගුන්ගේ කැරක්ටර් එකේ ඩමියක් යවන්න තව. එතකොට එනිමියා කිල් කරන්න හදද්දි අපිට පුළුවන් ෂේප් එකේ පැත්තෙන් ගිහලා කිල් කරන්න. එතකොට තව අනිත් ඊළඟ එක තමයි මෙන්න මේක. මෙන්න මේකෙන් පුළුවන් මෙන්න මේ වගේ දැන් අපි වගුන් කැරක්ටර් එක මෙව කරාට පස්සේ මේ හම්බ වෙනවා තව ඩමි දෙයක් නෙමෙයි. තව පඳුරු දෙයක් දෙපැත්තට එනවා. එතකොට තුනටම ගන්න බැරි. ඒක කොන්ෆියුස් වෙනවා. එතකොට අපිට ඌකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙන්න මේක ඊළඟ එක. මෙන්න මේ ගන් දෙක. මේ ගන් දෙක තාම ආවේ නෑ මං හිතන්නේ. අපි ට්‍රේනින් මූඩ් ගිහිල්ලා මෙන්න මේ ගන් ටිකෙන් දැන් අපි මේ ට්‍රේනින් මූඩ් එකෙන් මේක ආවට පස්සේ උගලන් කරලා බලන්න. ට්‍රේනින් මූඩ් මේ ගියාට පස්සේ මෙන්න මේ ගන් වලින් ගැව්වා මේක නිකම් හෙඩ් එක වගේ ඉස්සිලා යනවා. මෙන්න මේක තව එකක් මම හිතන්නේ මේක මේ රුණ්ඩ මෙව කරන සීනියක්. මෙන්න මේකත් කියන්න හිටියේ. මේ කවුද මේ අර මේ කැරක්ටර් එක මම මතක නැහැ හරියට. මෙන්න මේකෙත් තියෙන සීන් එක මෙන්න මේ වගේ. මෙන්න මේක මේ කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ ටීම් එකක් යනවා. කියන්නේ සෝලෝ නැතුව 2 එකක් යනවා. ඊට පස්සේ 2 එකක් යදී ඔයාගේ යාළුවා හරි කවුරු හරි මේ කිල් වෙනවා. එනිමිට ඊට පස්සේ ඔයාලට මේ ගලුට් මෙවුවර තියෙන තැනට ගිහිල්ලා ඌව ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ අතක් වගේ එකක් කරනවා. ඒක ක්ලික් කරලා මෙන්න මේ ටිකට තමයි අලුතෙන් මෙව්ව හම්බෙන්නේ. මේ කැරක්ටර් ස්කිල් ටිකට අලුතෙන් මෙව්ව මේගොල්ලන්ගේ මේ කැරක්ටර් ස්කිල් එකේ මෙව්ව ඉච්චර හරිනේ. මේ CR7 කාර්යය අපේ කවුද කියලා මට මේ එයයි රොනැල්ඩෝ ගාරේ මෙයාගේ ස්කිල් එක දාගෙන ඉන්න ගොඩක් හොඳයි ඒගොල්ලන්ට. එයාගේ මෙන්න මේ ගන් ටික MP40යි AUG මේ තුගේ MAG7 ගන් ටිකයි මෙන්න මේකට යනවා. මේකට මොකද කියන්නේ දන්නේ අර BR වල එහෙම තියෙන්නේ. මෙන්න මේකත් BR වල තමයි තියෙන්නේ. ඒකට MP40යි M5 90යි කද්ද පේන්නේ MB 28 එකයි මේ ඔටික යම ඒගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන්. මට කියන්නේ ගියාම වීඩියෝ එක දික් කරනවා. මෙන්න මේක හම්බ වෙනවා. මම හිතන්නේ CS වලට මෙන්න මේ ටික කියන්නේ දැන් මෙන්න මේ පැත්තේ CS වලට මෙව්වක් හම්බ වෙනවා. ටක් කියන්නේ මේ ගන්න වලින් ඉස්කෝලා CS කෙවුවොත් උගලන්ට කිල් එකෙන් දාන්න ලේසි. මෙන්න මේ ටික මෙන්න මේකට එනවලු. ඒ කියන්නේ ඉන්න මට මේක වෙන්නේ මෙන්න මේක මෙන්න මේ මෙව්වකට එනවලු මේ ගන් දෙක. ඊළඟ ඉවෙන්ට් එක විදිහට තියෙනවා මේ AWM එකේ YU එකේ L එකේ උඩි ගන්න. මේ සීනක් එක CS rank වලට ලේසි. 537 මෙව්වදී වට්ටිට ඊළඟ නිව් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එක වෙන්නයි. මෙන්න මේ මෙව්ව එක අයින් වෙනවා මම හිතන්නේ. මේ අපි නිකන් මෙන්න මෙහෙම දුන්නනේ හලෝ අර මේ හිනගලන්න මම පැහැදිලි කරන්න. දැන් ගුලන්ගේ මෙන්න මෙතන ගියාට පස්සේ ගන් දන්නේ නැති මෙන්න මේක ඉතින් ගුලන් නෙමෙයි ඕන කෙනෙක් දන්නවා මේක. මෙන්න මෙතන ගියාට පස්සේ මෙන්න මේ දෙක අයින් වෙනවා. මේ දෙක වෙනකොට එනවා සුපර් ගෝල්ඩ් රොයල් එක. මෙන්න මේක මෙන්න මේ උඩ තියාගෙන ඉන්න නිකන් ඔයගලන්ට හොඳයි. සුපර් ගෝල්ඩ් රොයල් එකෙන් මේ සුපිරියක් තමයි. ගෝල්ඩ් සුපිරි කවුන්ට් වුණේ අපේ ඉතින් මේ කිඩිය මෙදින් මම හිතන්නේ ගොඩක් කලකට මෙන්න මේක තමයි මම හිතන්නේ බණ්ඩල් එක ගන්න එකයි ඒක આવත් ඉතින් සුපිරියක් තමයි. දැන් මෙන්න මේ මෙතන පෙන්න නිකන් ඉවෙන්ට්ස් ටිකක් විතරයි. උගල මෙතන නිකන් බලන්න යන්න එපා. මෙතන පෙන්නන්නේ උගලගේ ප්ලේ කරපු දේවල් මේ වතුර සීසන් එකේ ජුත්සු කයිසන් සීසන් එකේ නාරුටෝ සීසන් එකේ ඒවා. උගලන් එහෙනම් කමෙන්ට් එකක් දාලා තියන්න උගලන් සීසන් කීයද හෙරිග් කියලා එහෙම.
ඒක දාලවනේ මම නිකන් කිව්වේ තව ඉතින් මැජික් කියුබ් ඉන්නේ මැජික් කියුබ් එක කියන මට ඉච්චර පෙන්වන්නේ නැහැ මැජික් කියුබ් මේක එකතු කරලා මැජික් කියුබ් එක අතර පස්සේ ගන්න මම හිතන්නේ මැජික් කියුබ් එකට දෙනවා කිව්වා මේ මොකද ජෝකර් දෙන්නේ ගන්න නැහැ ඇත්තටම ජෝකර් එක දෙනවා කිව්වට ඒක ඉච්චර මෙව්වන්නේ මේ මෙතන බඩල් ටිකක් අලුත් එක්ගෙන සුපිරි බන්ඩල් ටික සුපිරිය තමයි ඉතින් මේ ඇනිවර්සරි නිසා සුපිරියක් කරගන්න පුළුවන් ඉතින් guys මෙතනින් වීඩියෝ එක ඉවරයි අනිවාර්යෙන් subscribe කරලා ඔයගොල්ලන්ගේ මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට මේක share කරන්න මම bot account එකේ මේ review Time to ගෙනාවේ slice and dice. එහෙනම් guys අදින් Time to අපි slice and dice. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු හැමෝටම goodbye අනිවාර්යෙන් Time to slice like and එකක් දාගෙන dice. යන්න Time to slice and dice.